මගේ ජීවිතේ අමතක නොවන සිදුවීම මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් ආයාසයක් නැතුවම මට මතක් වෙන එක සිද්ධියක් තියෙනවා. ඒ සිදුවීමට දැන් අවුරුදු 2-3ක් ගත වෙලා ගියත් මේ දැන් මේ මොහොතේ වගේ මට හැමදේම මතක් කරන්න පුළුවන්. මම පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක්. හැමෝටම තේරෙන විදියට කිව්වොත් මම මිඩ්වයිෆ් කෙනෙක්. මගේ මුල්ම පත්වීම මට ලැබෙන්නේ මැදවච්චිය ප්‍රදේශයේ බොහොම දුෂ්කර ගම්මානයකට. මට බලා කියා ගන්න වසම් 2ක් තිබුණා. මේ ප්‍රදේශයේ විදියට තරමක් පහසුකම් තියෙන තැනක් මට නතර වෙන්න ලැබුණා. ඔය විදියට ගත වෙලා යන්න ඇති මාස 3ක් විතර. ඔන්න ඔය කියන කාලෙදි තමයි මේ සිද්ධියට මුල්ම අඩිතාලම වැටෙන්නේ. මාත් එක්කම අලුත් පත්වීම් ලැබපු මගේ යාළුවෙක් සේවය කළා ඊට වසම් 2කට එහායින්. අපි දෙන්නම මෙහෙට ආවෙත් එකටමයි. ටික දවසක් යනකොට එයා ටිකක් දරුණු විදියට අසනීප වෙන්න පටන් ගත්තා. දිගින් දිගටම පරීක්ෂණ කරනකොට තමයි දැනගත්තේ ඇයට පිළිකාවක් කියලා. ඇය ප්‍රතිකාර කරන්න මහරගම රෝහලෙන් නතර වුණා. රාජකාරී කටයුතු සේරම ඇන හිටියා. ඊට පස්සේ මට සිද්ධ වුණා ඇය සේවය කරපු වසම් 2 ඇගේ රාජකාරී කටයුතු ආවරණය කරන්න. මම සතියකට දින 3ක් මගේ රාජකාරී කටයුතු කළා. තවත් දින 2කොත් සෙනසුරාදා වරුවකොත් ඇගේ වසම්වල වැඩ ආවරණය කළා. මම එහෙ මෙහෙ ගියේ පුංචි ස්කූටර් එකකින්. ඒතත් මම තරමක් පාන්දරින් රත්මල්යාය වසමට යන්න පිටත් වුණා. ඒ ගර්භණී මව්වරුන්ගේ සායනය දවසක්. මේ ප්‍රදේශවල මිනිස්සු ගත කරන්නේ හරිම කටෝර ජීවිත. මේ අයගේ ජීවිකාව ගොවිතැන. කලට වේලාවට වෙහි ලැබෙන්නේ නැති හින්දා වෙන්නේ නැති. ඒවත් පාළුවට ගිහින්. වලාකුළු නැති ආකාශය රජ කරගෙන ඉන්න ඉරේ රස්නේ දරාගෙන ඉන්න බැරි තරම්. ඒ හින්දමයි මම උදේ පාන්දරම රත්මල්යායට යන්න පිටත් උනේ. අනිත් එක සායනය උදේ 8 වෙනකොට පටන් ගන්නත් ඕනේ. සායනයට ආපු ගොඩක් මොහොනු වල සතුට නම් සටහන් වෙලා තිබුණෙම නෑ. ඒ වෙනුවට අප්‍රමාණ ජීවන බර ඒ හැම මෝනකම සටහන් වෙලා තිබුණා. උදේ වේලවත් නොකා සායනයට ඇවිල්ලා හිටිය මේ අම්මලාව අවකාශටකේ රස්තියාතු කරන්න මට උවමනා වුණේ නෑ. ඒ හින්දම කඩිමුඩියේ වැඩ කරලා දවල් 12 වෙනකොට මම සායනය අවසන් කරලා කාර්යාලයට ආවා. රත්මල්යාය කියන්නේ මගේ වසම නෙවෙයි. ඒ මම රාජකාරී ආවරණය කරන වසම. මගේ කොටසේ ඉන්න පවුල් වල අය නම් දැන් මම හොඳින්ම අඳුනනවා. දැන් ඇවිල්ලා මාස 4කට කිට්ටුයිනේ. මගේ ස්කූටර් එකේ සත්‍ය පවා ඒ අය හොඳින් අඳුන ගන්නවා. මුල් දවස්වල මම ගෙවල් වලට යද්දී ඇඟේ ඇඳුමක්වත් නැතුව දූවිලි මිදුල් වල සෙල්ලම් කර කර හිටිය පුංචි උන් දුවගෙන ගිහින් බිත්ති කණ්ඩියස්සේ හැංගුණා. ඊට පස්සේ තැන්වල ඉඳගෙන පුංචි ඔලු එළියට දාලා මගේ දිහා හොරෙන් බලාගෙන ඉන්නවා. දැන් මේ පුංචි උන්ට පවා හුරුයි මාව. ඒත් මේ රත්මල්යාය මිනිස්සුන්ට මාව තාම අලුත්. මමත් ඒ අයව වෙන වෙනම අඳුනන්නේ නැහැ. මටත් මෙහෙට හුරු වෙන්න ටික කාලයක් යාවි. මම සායනයේ නාම ලේඛනය දිගහැරගත්තේ ඉතිරි වැඩ කටයුතු සම්පූර්ණ කරන්න හිතාගෙන. මම මේ ඉන්නේ මගේ යාළුවා පාවිච්චි කරපු කාර්යාල කාමරේ. මේසේ තියලා තියෙන්නේ හරහට යකඩ කූරු ගහපු ජනේලයක් අයිනේ. ඒ ජනේලෙට දාලා තිබුණ තුනී තිරය සැරින් සැරේට උඩට ඉගිරිලා ගියේ හමාගෙන ආව වියලි දූවිලි සුළඟට. ඒත් පරිසරයේ එකපාරටම වෙනස් වෙන්න පටන් ගත්තා. වැස්සක ලකුණු බලාගෙන ඉන්නකොට වගේ කළු පාට වැහි වලාකුළු ගොඩ ගැහෙන්න පටන් ගත්තා. හරිම පුදුමයි. කොහේ ඉඳන් එනේවද මන්දා. මීට ටික වෙලාවකට කලින් ආසෙ තිබුණේ නෑ එක වලාකුලක්වත්. මම කර කර හිටිය වැඩේ නවත්තලා කාර්යාලයෙන් එළියට ආවා. දොඹ ගෙඩි තරමේ විශාල වැහි බින්දු බිමට වැටෙන්න පටන් ගත්තේ එතකොටමයි. මේක පුදුම වැස්සක් නේ අමරසිරි. මේ වහින තියා හිතලවත් තිබුණේ නෑනේ. මේ හදිසි වැහි කෝඩය බලන්න එළියට ඇවිත් හිටිය අමරසිරි. ඒ අපේ උදව්වට ඉන්න පිරිමි ළමයා. මම අස දිහා බලාගෙන කිව්ව දෙයට අමරසිරිගෙන් නෑ කිසිම පිළිතුරක්. අයියෝ මෙහෙම වැස්සොත් නම් මට යන්න වෙන්නේ නැති වෙයි. එහෙම කියාගෙනම මම ඔහු දිහා බැලුවේ අමරසිරිගේ නිහඬ බව නිසා. ඒත් ඔහු එක එල්ලේම බීතියෙන් අහස දිහා බලාගෙන මේ මොකද මේ? මිනිස්සු වැස්ස දැක්කම මෙච්චර බය වෙනවද? නෝනේ අද මාසේ පොය අගෝස්තු 8 අපොයි දෙයනේ. ආයෙත් එහෙම වෙයිද? අනේ දෙයනේ. නෝනේ පරිස්සමෙන්. අමරසිරි මොනවදෝ විකාර වගේක් කියවන ගමන් ඔළුවේ අත ගහගෙන ගොඩනැගිල්ල ඇතුළට දුවගෙන ගියා. මේ මිනිහයාට පිස්සුද? වැස්ස දැක්ක ගමන්ම කියවන්න පටන් ගත්තේ. ඒ මදිවට මට පරිස්සම් වෙන්නත් කියනවා.
මම එහෙම හිතනකොටම මගේ ඉස්සරහා මහා සත්‍යෙට අකුණක් පුපුරලා ගියා. දැන් හැන්දෑ වෙන්නත් ළඟයි. වැස්ස පායන පාටක්වත් නැහැ. මෙහෙම වැස්සොත් නම් මට ආයේ නවාතැනට යන්න විදියකුත් නැහැ. මම ආයෙත් ඇවිත් මගේ මේසේ ඉස්සරහින් වාඩි වුණා. වැහි අඳුර නිසා මුළු පළාතම කළුවරයි. මලානික විදුලි බුබුලේ එළිය වැහි අඳුර මකලා දාන්න තරම් ප්‍රමාණවත් උනේ නැහැ. එකපාරටම මුළු කාමරේ පුරාම තද සීතලක් වෙලා ගත්තා. ඒක වැස්ස නිසා ඇතිවෙච්ච සීතලට වඩා හරීම වෙනස්. මම වාඩි වෙලා හිටිය කාමරයට ඇතුල් වෙන දොරටුවට පිටුපාගෙන. එකපාරටම මට දැනුණා කාමරයට ඇතුල් වන දොරටුව ළඟ කවුරු හරි හිටගෙන ඉන්න බව. මම හිතුවේ අමරසිරි කියලා. කලබලයක් නැතුවම හිස හරවලා බලපු මට දොරටුව ළඟ කවුරුවත්ම නැති බව දකින්න ලැබුණා. ඒත් මට හොඳින්ම දැනුණා එතනට කවුරු හරි ආපු බව. මම නැගිටලා ගිහින් බැලුවත් මුළු කොරිඩෝරයම හිස්. ආයෙත් ඇවිත් මම වාඩි වුණේ මගේ වැඩේ ඉවරයක් කරලා දාන්න හිතාගෙන. දොරකඩ ළඟ පාපිස්සේ ආයෙත් කවුරු හරි කකුල් පිහ දාන සද්දේ මට හොඳටම ඇහුණා. මං එක් සැනකින් හැරිලා බලද්දී මම දැක්කේ දොර මැත්තේ හිටගෙන ඉන්න ගැහැණු කෙනෙක්. "ඇයි?" "නෝනා, මට දරුවෙක් ලැබෙන්න ඉන්නේ. මේ ලියාපදිංචි වෙන්න කියලා. ඇතුළට එන්නකෝ. ඇවිත් මෙතනින් වාඩි වෙන්න." "ඔයා තනියම දාවේ මේ වැස්සේ?" මගේ හිතේ මහා පුදුමයක් ඇති කරමින් ඇගේ ශරීරයේ එක වතුර බින්දුවක්වත් තිබුණේ නැහැ. මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඇයට උමනාවක් තියෙන බවක් පේන්න තිබුණේ නැහැ. ඇය එක එල්ලේම බිත්තියක් දිහා බලාගෙන ඉන්නවා. මැරහැලි වෙන්න ආසන්න ඇඳුම්. ඒවත් හොඳටම කිලිටි වෙලා. මේ හැමදේම අනවශ්‍ය ප්‍රශ්න. මම මගේ රාජකාරියට හිත යොමු කළා. මම මව්වරුන් ලියාපදිංචි කරන නාම ලේඛනය අතට ගත්තා. "ඉස්සෙල්ලම කියන්නකෝ ඔයාගේ නම?" "නිර්මලා සරෝජිනී ගුණරත්න." "එතකොට වයස?" "26යි නෝනා." මම තරමක් පුදුමයටපත් වුණා. මේ ගැහණිය මට වඩා වැඩිමහල් වුණේ අවුරුද්දකින් විතරයි. ඒත් පෙනුමට පේන්න තිබුණේ ඊට වඩා බොහොම වයස්ගත පෙනුමක්. ඇස් බෝල ගැඹුරු ලිඳක පතුලේ තියනවා වගේ බොහොම ගැඹුරට ගිරිලා ගින්. ඇගේ හුස්ම හරිම කෙටි. ඇය හරිම දුර්වලයි. "කෝ අත දෙන්න බලන්න." මට අවශ්‍ය වුණේ ඇගේ නාඩි වැටෙන හැටි පරීක්ෂා කරන්න. ඇය කීඩෑරි වෙච්ච අත මගේ දිහාට තිකු කළා. ඒ අතේ තිබුණේ පුදුමාකාර සීතලක්. මේ මහ වැස්සෙම ආව හින්දා වෙන්න ඇති. ඒත් පුදුමෙට කාරණේ ඒක නෙමෙයි. ඇගේ නාඩි හඬ මට දැනෙන්නේ නෑ. මම තව ටිකක් සාවධානව සැලකිල්ලෙන් ඇගේ අත අල්ලගෙන හිටියා. ඒවර ඊටාම ලාවට බොහොම හිමි ඇගේ නාඩි හඬ මට ඇහෙන්න ගත්තා. "මට පෙන්වන්න බලන්න ඔයාගේ ඇස්." මම ඇගේ දැසේ යටි පියන් පහත් කළා. ලේ බින්දුවක්වත් නැති තරමට ඒවා සුදු මැලි පාටයි. සැකයක් නැතුවම ලේ මදිකමෙන් පෙළෙනවා. "ඒකයි මෙච්චර දුර්වල. ඔයා හොඳටම දුර්වලයි. මට පේන්නේ ඔයාගේ ඇගේ ලේ මදි. ඔහොම හිටියොත් එහෙම ලැබෙන දරුවත් අසනීප වෙන්න පුළුවන්. අනිද්දාට සායනයක් තියෙනවා රත්මල්ලා ඉස්කෝලේ. ඔයා ඒකට එන්න. අපි පරීක්ෂණ ටිකක් කරලා බලලා අවශ්‍ය දේවල් කරමු. කලබල වෙන්න දෙයක් නැහැ." මම කියපු කිසිම දෙයක් ඇගේ සිතට ඇතුළු වුණු බවක් පේනෙන්න තිබුණේ නැහැ. "ඔයාගේ මහත්තයාකෝ? එයා මොනවද කරන්නේ?" මගේ ප්‍රශ්නය ගණන් නොගෙන ඇය පුටුවෙන් නැගී සිටින විට ඇගේ බොරපාට ඇස්වල ලියවිලා තිබුණේ මම අනවශ්‍ය ප්‍රශ්නයක් අහනවා වගේ බැල්මක්. "ඔහොම බලන්න දෙයක් නැහැ. ඒක මගේ රාජකාරියට අයිති ප්‍රශ්නයක්." "එයා නෑ නෝනා. මම යනවා." ටිකක් තරහෙන් මගේ එහෙම කියපු ඇය දොරෙන් එළියට පිටත් වුණා. මමත් පොත වහලා තියලා එළියට ගියේ වැස්ස ටිකක් අඩු වේද කියලා බලන්න. මම හිතුවේ ඇය වැස්ස පායනකල් ගොඩ නැගිලා ඉන්නේ ඇති කියලා. ඒත් ගැහණු කෙනෙක්ගේ සේයාවක්වත් නැහැ. මේ මහා වර්ෂාව මැද කොහෙත්ම එළියට බහැලා යන්නත් බෑ. එහෙනම් ඇයට මොකක් වුණාද? මහා වැස්ස හිටි හැටියේම කුඩු පොද වැස්සක් බවට පත්වෙද්දී මම එළියට බැස්සේ කොහොම හරි රැ වෙන්න කලින් නවතනට ය아가න්න හිතාගෙන. මගේ ස්කූටර් එකේ සද්දෙට අමරසිරි දුවගෙන ආවා. "නෝනේ යන්නද? තාම වැස්ස ආවර වෙලා නෑනේ. තවත් බල හිටියොත් අමරසිරි මට නතර වෙන්න වෙන්නේ අද අමරසිරියගේ ගෙදර තමයි." "අනික මම මොකෝ අමරසිරි?
අර බඩදරුවම්මකුත් ගියේ මේ මහවැස්සෙම එළියට බහැලා. මම එහෙම කියද්දී ඉදිරියට එමින් සිටි අමරසිරි ඉත්ත ගැහුවා වගේ නතර වුණා. ඒකේ ආවද? මම හිතුවා. මම හරියටම හිතුවා. එදා තුනේ ඕකමයි. අමරසිරි ආයෙත් මොනවදෝ කියවන්න පටන් අරගෙන. ඉන්න නෝනේ. මමත් එන්න නෝනෙම බෝඩිමට ඇරලන්න. පිස්සුද අමරසිරි? මා වැරලන්න ඔච්චර දුර ගිහින් අමරසිරි කොහමද ආපහු එන්නේ? විකාර මට පුළුවන් තනියෙන් යන්න. අනේ නෝනේ එහෙනම් පින් සිද්ධ වෙයි. අර වැව් කණ්ඩිය උඩ තියෙන අයියනායක පිළිමෙට පඳුරක් දාලා අයියනායක දෙයිහාමුදුරුවන්ගෙන් ආරක්ෂා වෙල්ලා යන්න නෝනේ. අමරසිරි ඉන්නේ මොනවට හරි හුඟක් බය වෙලා. අමරසිරි මොනවට බය වෙලාද මන් දන්නේ. හරි අමරසිරි මං එහෙම කරන්නම්කෝ. ඒ වචන ටික මගෙන් පිට වෙනකොට මං කාර්යාල භූමියෙන් තරමක් දුරට ගිහින් දැන් නම් වැස්ස හොඳටම තුරල් වෙලා. මං එන මාර්ගයේ තරමක වැවක් පසු කරගෙන ආයතුයි. මගේ ස්කූටරේ වැව් බැම්මේ කන්ද නැගලා වැව් බැම්මට සේන්දුනා. වැව දෙපැත්තෙම රූස මයිල ගස් ඇවිලා. ඒ අතරට එහා මෙහා නොපෙනෙන පඳුරු ගොන්න. ඈත තියාම මම දැක්කා මයිල ගහක් පාමුල කවුරු හරි හිටගෙන ඉන්නවා. ගැහණියක්. ඒත් මගේ බයිසිකලය කිට්ටු වෙනකොට එතන කවුරුවත් පේන්න හිටියේ නෑ. මේ දැන් හිටපු කෙනා ලන්දස්සට උනාද? මගේ ස්කූටරය ඒ මයිල ගහ පසු කරගෙන යද්දී මට දැනුණා මගේ ස්කූටරේ පිටිපස්ස බර වෙනවා වගේ. ඒ හරියට කවුරු හරි ඒකට ගොඩ වුණා වගේ. ඒත් එක්කම මගේ කන ළඟින් ඇහුනේ මහා බැරැන්ඩි හුස්ම හඬ. අමුතු hina අඩකොත් එක්ක මම ගැස්සිලා ගිහින් කණ්ණාඩියෙන් පිටිපස්ස බැලුවට බයිසිකලේ තියා මුළු පළාතම හිස්. මම විතරයි. එතකොටම මගේ දර්ශනපතයට පේන්න ගත්තේ වැව් කණ්ඩියේ නුග ගහක් යට තියෙන අයියනායක ප්‍රතිමාව. මේ තමයි අමරසිරි කිව්ව අයියනායක දෙයිහාමුදුරුවෝ. පුංචි කාලේ ඉඳලම මගේ පුරුද්දක් තිබුණා අත්හදා බැලීම් වලට මගේ ජීවිතේ පාවිච්චි කරන්නේ නැති එක. අයියනායක පිළිමය දකිනකොටම මට මතක් වුණේ අමරසිරිගේ අවවාදය. ඔහු කියන්නේ ඇත්තද බොරුද කියලා මට අත්හදා බලන්න ඕන උනේ නෑ. මම ස්කූටරේ වේගය බාල කළේ අයියනායක පිළිමයට පඳුරක් දාන්න හිතාගෙන. ඒ සිතුවිල්ලත් එක්කම මට දැනුණා මගේ බයිසිකලේ පිටිපස්සේ තිබුණ බරගතිය එක පාරටම නැති වෙලා ඒක සැහැල්ලු වෙලා යනවා. මේ දේවල් අතර සම්බන්ධයක් තිබුණා කියලා මම දැනගත්තේ පහුවෙලා. ඒත් මම දෙවියන්ට පඳුරක් දාලා ඉල්ලුවා මාව ආරක්ෂා කරන්න කියලා. එදා මම ඒ දේ නොකළනම් මගේ මලකඳ හමු වෙන්න තිබුණේ වැව් පතුලේ තිබිලා. මීට අවුරුද්දකට විතර කලින් මේ වසමේ වැඩ කරපු පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ මලකඳ හම්බුණා වගේම. මේ සිදුවීමෙන් දින දෙකකට පස්සේ රත්මල්යායේ ඉස්කෝලේ මව්වරුන්ගේ සායනය පැවැත්වුණා. ශාලාවේ තිබුණ ප්ලාස්ටික් පුටුවල වාඩි වෙලා මව්වරුන් තමන්ගේ වාරය එනකම් බලාගෙන හිටියා. ඒත් එක පාරටම මට දැනෙන්න ගත්තා කවුරු හරි එක දිගටම මගේ දිහා බලාගෙන ඉන්නවා කියන හැඟීම. තරාතිය උඩ නැගලා ඉන්න අම්මෙක්ගේ බර කිරණ අතරෙම මම ශාලාව වටේටම ඇහැ යොමු කළා. එතකොට මම දැක්කා ශාලාව කෙළවරේම තියෙන පුටුවක වාඩි වෙලා එක එල්ලේම මගේ දිහා බලාගෙන ඉන්නේ පොරපාට ඇස් දෙක. ඇයව මට හොඳින්ම මතකයේ තිබුණා. ඒ සුදුමැලි ඇස්, අයිස් වගේ සීතල කෙට්ටු අතපය, මල මිනියක වගේ නාඩි නොදැනෙන ශරීරය කොහොම අමතක වෙන්නද? මම හිත ඇතුලෙන් තරමක් ගැස්සිලා ගියා. ඒත් ඇගේ වාරය එනකොට ඇය එතන නැහැ. වටපිට හැමතැනම බැලුවත් දැක්ක මුල් දවසේ වගේම ඇය අතුරුදහන් වෙලා. තව ටිකක් කාර්යබහුල වෙද්දී ඇගේ මතකය මට අමතක වෙලා ගියා. පුරුදු විදියටම මම මගේ කාර්යාල කාමරයට ආවේ සායනය අවසන් කරලා. අඳුර වැටිගෙන ඉන්න ලං වෙද්දී මම වාඩි වෙලා හිටිය තැනින් නැගිටින්න හිතුවේ බෝඩිමට යන්න හිතාගෙන. එතකොටම ඇය ඉන්නවා දොර මැද්දේටගෙන. "ඇයි ඔයා සායනයෙන් ගියේ?" "මට යන්න උනා නෝනේ. ඒකයි දැන් ආවේ. මගේ වැඩේ ඉවරයක් කරගන්න." හරි. එහෙනම් එන්නකෝ ඇවිල්ලා වාඩි වෙන්න. මම ඔයාට බොන්න විටමින් ජාති ටිකක් දෙන්නම්. පරීක්ෂණ කීපයකට ලේ ගන්නක් තියෙනවා. කෝ අත දෙන්න මෙහාට." මම එහෙම කියන ගමන් ඇගේ අතින් ලේ ගන්න අවශ්‍ය කලමනා සූදානම් කළා. ඇය නහර පෑතුණු අත මගේ දිහාට දිගු කළා. හරියට මාස ගණනාවකින් කාලා නැති කෙනෙක් වගේ. මම ලේ ගන්න සිරින්ජරය ඇගේ අතට ලං කළා. මට දැනුණා ඇය හුස්ම ගන්න රටාව වෙනස් වෙන බව. බය වෙලාද මම තව ටිකක් තදින් එයාගේ අත අල්ලගත්තා. එතකොටම ඇගෙන් පිට වෙන්න ගත්තේ මහා පුදුමාකාර හඬක්. "ලේ අරගෙන උඹලා මගේ ජීවිතේ විනාශ කළා. මම ආවේ
උඹලගෙන් පලිගන්න. පලිගන්න. මගේ මුළු ශරීරයම දාඩියෙන් තෙත් වෙලා ගියා. බලාගෙන ඉන්නකොටම ඇගේ අතින් පටන්ගෙන මුළු ශරීරයම මලමිනියක් වගේ සුදු මැලි වෙලා ගියා. ඇස් කුහරවල පතුලේ තිබුණ ඇස් බෝල නොපෙනී ගියා. මහා අද්භූත වීරු සිනාහඬක් එක්කම ඒ සුදු මැලියත් මගේ ගෙලට ලං වෙනවා මට දැනුණා. මර ලතෝනි නගාගෙන මම කෑ ගැහුවේ ඇති වෙච්ච මරණ බයෙන්. නිර්මලා සරෝජිනී ගුණරත්න. ඇය මිය ගිහින් තිබුණේ මීට වසර 1මාරකට විතර කලින්. ඇය මිය යන විට HIV ආසාදිතේ AIDS රෝගියෙක්. මේ වචන ඇහෙනකොට ඔබට ඇය ගැන දැනෙන්නේ වරදකාරී හැඟීමක් නෑ. ඇය හරීම අහිංසක තරුණියක්. ඇය HIV ආසාදිතයෙක් වෙන්නේ බොහෝ කාලයක් විදේශගත වෙලා හිටිය තමන්ගේ සැමියා නිසා. ඒත් මේ ගැන දැනගන්නේ ඇගේ ගර්භණීභාවය නිසා සිදු කරන ලද පරීක්ෂණ නිසා. නූගත් නොදැනුවත් ගැමියන් සිටින ගම්මානයේ මේ ආරංචිය ලැවුගෙන්නක් වගේ පැතිරිලා ගියා. මුළු ගමේම මිනිස්සු ඇයට සමච්චල් කළා. ඇයව කොන් කළා. මේ ගැන දැනගත්තට පස්සේ ඇගේ සැමියා කිසිදාක නැවත ගමට ආවේ නැහැ. අවසානයේ ඇයට කන්න බොන්න දෙයක් පවා නැති වෙන තත්ත්වයට පත් වුණා. ඇයට බොහෝ විට ගත කරන්නට සිද්ධ වුණේ කුසගින්නේ. AIDS කියලා කියන්නේ වර්තමානයේ ප්‍රතිකාර කරන්න පුළුවන් රෝගයක් කියලා දැනුවත් කරන්න හිතාගෙන මිඩ්වයිෆ් මිස් එකේ ගෙදරට ගියා. ඒ හැම අවස්ථාවකම නිර්මලා කැලේට පැනලා හැංගුණා. නූගත් අහිංසක නිර්මලා හිතුවේ ඇයව කොහේ හරි අරන් ගිහිල්ලා හිර කරලා දායි කියලා. මුළු සමාජය ගැනම ඇගේ හිතේ ඇති වුණේ ඊටාම තද වෛරයක්. ඊටාම තද මානසික පීඩනයකින් ගත කරපු අය අවසානයේ මෙහිතෙල් පානය කරලා තමන්ගේ ජීවිතය නැති කරගත්තා. ඒ ඇගේ ගර්භණී සමයේදීමයි. ඇය මේ ව්‍යසනයට ගොදුරු වුණේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය කළ පරීක්ෂණ වලින් බව ඇය නිරන්තරයෙන් සිතන්නට වුණා. ඒ නිසාම ඔවුන් පිළිබඳව ඇගේ සිතේ තිබුණේ දැඩි වෛරයක්. ඇය මිය යන්නේත් ඒ වෛරය හිතේ දරාගෙනමයි. ඒ නිසාම ඔවුන්ව විනාශ කරන්න ඇගේ ආත්මය නිරන්තරයෙන් උත්සාහ කළා. මම ලැබපු මේ අත්දැකීමට හේතුවත් ඒකමයි. අමරසිරි මේ සිදුවීම් ගැන හොඳින්ම දැනගෙන සිටිය නිසා යාන්තම් මගේ ජීවිතේ බේරුණා. නැත්තම් මගේ ජීවිතේ කෙලවර වෙන්නේ එදා වැව් කණ්ඩියේදීමයි. ඇය AIDS රෝගයක් බව හඳුනාගත්ත නිලධාරිනියටත් ඒ දේ ඒ විදියටම වෙලා තිබුණා. මනුෂ්‍ය ජීවිතයක් හරීම දුර්ලභයි. දැන හෝ නොදැන වැරදි වෙන්නේ මිනිස්සු අතින්මයි. මෙවැනි අත්දැකීමකට මුහුණ දුන් කෙනෙක් ඔබට හමු වුණොත් ඔවුන්ට කියන්න. AIDS යනු දැන් ප්‍රතිකාර කළ හැකි රෝගයක් බව. සමාජයෙන් හෝ ජීවිතයෙන් පලා යාමට අවශ්‍යතාවයක් නොවන බව. අසරණ වූ නිර්මලා දෙස සමාජයේ සානුකම්පිතව බැලුවා නම් ඇගේ ජීවිතයත් තවත් ජීවිතත් කීදවාචකයකින් අවසන් නොවන්නට ඉඩ තිබුණා. ඔබ අසරණ වූ මිනිසුන් දෙස සානුකම්පිතව බැලිය හැකි ලස්සන හිතක් ඇති මනුෂ්‍යයෙකු වන්න.